Hi guys, welcome to our YouTube channel. ඔන්න ගොඩාරියක් දවසකින් ඔයාලට අපි අලුත් vlog එකක් අරගෙන ආවා. ඔයාලා මේ vlog එකත් බලයිද කියලා නම් මම දන්නේ නැහැ. මොකද අපි දැන් vlogs ගේන්නේ නැති හින්දා ඔයාලා අපිත් එක්ක තරහ වෙලා දැන් vlogs බලන්නේ. එහෙම කරන්න එපා ළමයිනේ. අපි පවුනේ. තරහ වෙන්න ඔට්ටු නෑ හොඳද? ඉතින් යාළුවනේ මේ අපේ ඇනිවර්සරි එක දවස ඒ කියන්නේ මාර්තු 10. මගේ හොඳම යාළුවා එයාගේ අතින්ම හදලා අපිට රස කේක් එකක් ගෙනත් තිබ්බා. ඉතින් ඔයාලටත් ඔයාලගේ විශේෂ දවස් වලට රස කේක් ගන්න පුළුවන් SV Cakes වෙතින්. Hi guys, welcome to our YouTube channel. අපි අද කැලණි water world යන තමයි ඉන්නේ. දැනටම පරක්කුයි දැන් වෙලාව 11:08 විතර ඇති. අපේ යාළුවෝ චුට්ටක් ගෙන පරක්කු වෙලා තියෙන්නේ හේතුව මේ මගේ හොඳම යාළුවා අපිට කේක් එකක් හදලා අපේ ඇනිවර්සරි එකට ඉතින් එයා ඒක හදාගෙන ගේන පරක්කු වෙලා. ඉතින් අපි කේක් එකත් කපලා දැන් යන ගමන් තමයි ඉන්නේ. අහස නම් පොඩ්ඩක් කළු කරලා මේ දවස් ටිකේම පායලා තිබ්බේ. අද අපේ වෙලාවටම වහීද දන්නේ නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ. වහීද නැද්ද දන්නේ නැහැ. දැන් යන ගමන් අපි ආවා. පෙන්නට මම පෙන්නනවා. අපි ආවා. දැන් ටිකට් ගන්න යන්න තමයි හදන්නේ. ආ? 1000 දෙන්න. එක්කෙනෙක්ට 1100යි ෆුල් පැකේජ් එකම. මාළු පියාම ඉතින් යාළුවනේ මම වෝටර් වර්ල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා මීට අවුරුදු 8කට 9කට විතර කලින්. හැබැයි ඒ තිබ්බට වඩා දැන් ගොඩාක් ලස්සනයි. මට මතක විදිහට ඒ කාලේ උමම් මාර්ගෙ තිබුණ නැහැ. අනිත් එක සෆාරි ඇවිත් තියෙන්නේ මේ ළඟදි තමයි. මේ මාළු පැටවුන්ට අපිට කෑම දාන්න පුළුවන්. එයාලේ කට ඇර කෑම ඉල්ලන්න. දාන්නකෝ. මේ මෙහෙම දීලා හොම දාන්න ඉතර ඇදලා ගන්නවා. ඉතින් මෙතන මාළු ಜಾති ගොඩාක් හිටියා. එක එක රටවලින් ගෙනාපු මාළු, එතකොට එක එක මිල ගණන් වල මාළු, එතකොට අනිත් ඒ තමයි මේ හැම මාළුවෙකම විශේෂතාවය. ඒ හැමදේම උඩ බෝඩ් එකකින් ගහලායි තියෙන්නේ. ඒ හින්දා නොදන්න කාටත් මේ මාළු බලලා විස්තර දැනගන්නත් පුළුවන්. මං හිතනවා මේක හොඳම තැනක් කියලා මාළුන්ට ගොඩාක් කැමති අයට. වීඩියෝ එකක් දාන්නේ. අපි මාළුන්ට කෑම දැම්මා. දැන් අපි මාළු බලන්න යන ගමන් ඉන්නේ. එක එක ජාතියේ මාළු ගොඩාක් ඉන්නවා. හරිම ලස්සනයි. මෙතන ඉන්නේ චූටි මාළු. මං වගේ මාළු. පව් කරගෙන ආවේ මෙයා වගේ ලොකු මාළු. කලපතා වගේ නෙවෙයි කියන කතාව තමයි. අස්සන චූටි මාළු ඉන්නවා. අපි බින්ගයක් අස්සට යන්නේ. කොහොම සයිස් එක? මෙතන එක එක ජාතියේ මාළු ගොඩාක් හිටියා. මං හිතන්නේ මට කොච්චරද හිටියේ කියලාවත් කියාගන්න බැරි තරම් මාළු ජාති ගොඩක් හිටියා. ඉතින් ඒ හැම එකකම වීඩියෝස් අපි දාන්නේ නැහැ. මොකද ඔයාලත් ගිහින් බලන්න ඕනි. ඒක එකක්. අනිත් එක තමයි අපි මේ හැම වීඩියෝ එකක්ම දැම්මොත් ඔයාලට මේ vlog එක බලන්නත් බෝරින් වෙයි. ඉතින් පුංචි ළමයි ඉන්න ඔයාලත් අනිවාර්යෙන්ම එයාලව එක්කගෙන යන්න. එයාලා ගොඩාක් ආස වෙයි මේ තැනට. පුංචි ළමයින්ට විතරක් නෙමෙයි මාළුන්ට කැමති ඔයාලා හැමෝටම මේ තැන බලන්න යන්න හොඳයි. මෙතන ගොඩක් මාළු ඉන්නවා. ඉතින් එකින් එක කරගන්න බෑ. ගොඩාක් මාළු ඉන්නවා.
මේනේ වඩු මාළුවා. මෙයා මුහුදේ ඉන්නකොට මඩුවා, එළියේ ඉන්නකොට වඩුවා. මේ ඉන්න මඩු විශේෂයෙන් දැක්කම දාලා පෙන්නන්න. මට මතක විදියට මේ මාළුවාගේ නම මඩු මාළුවා. මම හරි නේද? මට මතක නෑ හරියට. මාළු ಜಾති ගොඩක් ඉන්නවා. එකින් එක වීඩියෝස් දාන්න බෑ ඔයාලට එපා වෙයි. අපිටත් එපා වෙනවා. ඔයාලටත් එපා වෙනවා. A few moments later. මගේ මාළුවෙක් ඉතින් හොඳයි ඉතින් බදලා ගන්න ඕන. ආයි මාළු බදලා කන්නේ නැද්ද? මේ සත්තුන්ව බදලා ගන්න බෑ. බලන්නකෝ යාගේ ලිප්ස්ටික් ගාලා වගේනේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ ෆුල් පැකේජ් එකම ගන්න ඕනි නැහැ. ඔයාලට බෝට් රයිඩ් එක, එතකොට උමං මාර්ගේ ඒ දෙකට යන්නේ නැතුව අනිත් පැකේජ් එක ගන්න පුළුවන්. ඒකේ ප්‍රයිස් නම් මට හරියටම මතක නැහැ. ඔයාලට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට බෝට් රයිඩ් එකයි උමං මාර්ගෙට යන්නයි දෙකටමත් එක ටිකට් එක 1100ක් වෙනවා වැඩිහිටියෙක්ට. ඇත්තටම මටත් යන්න කලින් නම් ලොකු ආසාවක් තිබුණ නැහැ මෙතනට යන්න. ඊට පස්සේ ගිහාම ආයේ එන්න හිතුන්නේ. ඒ තරම් මාරම ලස්සනයි. ඔයාලත් ගිහිල්ලාම බලන්න. දැන් අපි මාර්ගෙට යන්න තමයි හදන්නේ. ඉතින් අපි එතන තිබ්බ කැන්ටින් එකෙන් කෑම ගන්න ආවා. එතන ලොකුවට ගන්න කෑම જાති නම් තිබුණ නැහැ. ඒ හින්දා අපි රෝල්ස් දෙකක් විතරක් ගත්තා. දැන් අපි උමං මාර්ගෙට යන්න තමයි හදන්නේ. එතන ඉන්න ඇන්ටි කෙනෙක් අපව එක්කගෙන යනවා. රයිෆල් ෂූටින් තියෙනවා දෙතන නෑ. නෑ ඉතින් ආපු වෙලී නම් ඔෆිස් වැඩ වගේ වැඩ. කෝල් එනවානේ කෝල් එනවා. රයිෆල් ෂූටින් තිබ්බ අපරාධ ඉතින් අද දවසේ අපිට ඒක ප්ලේ කරන්න හම්බුන්නේ නෑ. අපි ආවේ තව අපේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක. හොඳයි හැබැයි නේද ඉතින්. ගමන හොඳයි, හරිම විනෝදයි. අපි ගොඩක් මාළු දැක්කා. මාළුම තමයි ඉන්නේ. මාළුම ලෝකයක් මේක. දැකපු නැති ගොඩක් මාළු ಜಾති දැක්කා. ඊට පස්සේ අපි ගියා ආසියාවේ ලොකුම උමන් මාර්ගේ. දැන් ඉතින් අපි බෝට් රයිඩ් එක යන තමයි හදන්නේ. ඊට පස්සේ ඉවරයි හැබැයි. ආනේ අපි තාම බර්ඩ් පාර්ක් එකට මේ තියෙන්නේ පිටිපස්සේ කැලණි ගඟ. ඕන්න මෙයාව කිඹුලෙට දාලා යන්නත් පුළුවන්. ඇනිවර්සරි එක දවසේම. කිඹුලෝ කන්නේ මාව. නෑ කිඹුල හොරතල් කරනවා. කිඹුලා මට උම්ම එකක් දීලා යනවා. කිඹුල හරි උට්ටා. කිඹුලා හරි උඩුත්තල්ලානේ. දැන් යන්නේ බර්ඩ් පාක් එකට එන්න පිටිපස්සේ තියෙනවා වලපිල්ලෙන් ගාම බර්ඩ් පාක්. ඉන්න අපි වගේ පුංචි ළමයිට සෙල්ලම් කරන්න ප්ලේ කරන තැනක් තියෙනවා. ළමයි නේ. අපි ආපඩි ශාලාවෙන් ගත්තා මොනවද රෝස් දෙකක්. ඒ දෙක නම් ඇත්තටම වැඩි සෙට් නෑ. ආසින් කියන්නේ ආසින්. මෙතන තියෙන්නේ එක එක ජාතියේ එක එක සත්තුන්ගේ බිත්තර. ඔන්න ඔයාලට පේනවා ඇති තියෙන සත්තුන්ගේ නම් ඒ වගේම බිත්තර.
මෙතන තිබුණේ එක බෙල්ලෝ ಜಾති ඒ වගේ දේවල් තමයි. මෙතන තිබ්බේ කුරුළු පිහාටු. ඒ කුරුල්ලන්ගේ නමුත් ලියලා තිබුණා. ඉතින් ඒත් එක්කම ආයි ලස්සන මාළු ඉන්න පාරාදීසයකට තමයි අපි ගියේ. මේක මාළුම ලෝකයක්. මාළුන් බලලා මාළුන්ට ආස කට්ටිය මෙතෙන් ආවොත් යන්නේ නැහැ. අපි නම් ඉතින් ගොඩාක් ආස නැහැ. ඒත් ආසයි. හරිම ලස්සනයි. ඉතින් ආසයි. එයා බොරු කියන්නේ. මාළු දිහා බලන් ඉන්නකොට හිත මාරු විදිහට මොකද්ද විසංසල වෙනවා. සංසලනේ නිස්කා. ඊට පස්සේ දිග වෙලාවකින් පවන් සලන්න තමයි තියෙන්නේ. කතා කරනවා වයිෆ් කතා කරනවා. මැකෝලා. වයිෆ් කතා කරනවා මෙයාගේ. අපිත් එක කතා කර කර යන ගමන් එහා පැත්තෙන් බලන්න මාළු ටික. ඔයාලට මේක බෝරින් වගේද? මාළු විතරක් ඉන්න හින්දා බෝරින් වගේද? සමහර අය මාළුන්ට කැමති නෑනේ. ඒ හින්දා ඒ අයට නම් ටිකක් බෝරින් වෙනවා. මාළුන්ට කැමති අය බලන්න. අපි දෙන්නට කැමති අය බලන්න. දැන් යන්නේ බර්ඩ් පාක් එක ඇතුළට. අපි බර්ඩ් පාක් එකට යන කලින් මේ සෆාරි එක යමු නේද? අපිට මොකද වැස්ස ෂුවර් නෑ නේද? ළමයි අපි සෆාරි එක ගිහින් මොකද? අර අපි ඔය සෆාරි එක යන වැස්ස ෂුවර් නෑ. මේ පැත්තෙන් යනවා. ඔව්. ඒකට ගිහින් කුරුඩු ටික බලන්න. අපි ඉක්මනට යමු මේක එද්දි බලාගෙන ඉමු. රිවර්ස් සෆාරි දැන් විවුර්තයි. පිනි බෝඩ් එක ඇතුළට තමයි යන්නේ. නංගි එන්න. හඳුන්වා දෙන්න බෑ මේ කවුද කියන්නේ? අපි මෙයාලව පස්සේ බලමු. මෙයා එමු කෙනෙක්. එමු. මැකෝලා ගොඩක් ඉන්නවා. ගිරව් ගොඩක් ඉන්නවා. ඉන්න ලොකු. උඩ. ඇතුළට ගිහින් ඇවිල්ලා තමයි එතෙන්ට යන්නේ. මෙයාට යොසිල්ලක් නැහැ එතන කියලා ෆොටෝ ගහන්න. මට දැන් නෑ මට අර සෆාරි එක යන සීනි තමයි දැන් තියෙන්නේ. එහෙනම් අපි සෆාරි එක ඇතුළේදී හම්බෙමු. ටටා බායි. අන්න දැන් අපි මම මෙච්චර වෙලාවක් ආසාවෙන් යන්න බලාගෙන හිටපු තැනට තමයි යන්න හදන්නේ. එහෙනම් අපි බලමු රිවර් සෆාරි එක කොහොමද කියලා. මෙතනින් අපේ ටිකට් එක චෙක් කරලා බලලා තමයි යවන්නේ. සරණාගතය වගේ බෝට්ටු වෙනකම් බලන් ඉන්න අපේ සනුව. අන්න මෙතනින් තමයි බෝට්ටු වෙන්නේ. තාම පේන තෙක් මාන කීක නැහැ. නිකන් ඉතින් බලන් ඉන්න. අපේ රිවර් සෆාරි ගමනාන්තය. සමන්විත දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව
පසුම් එකතුවක් දැකගත හැකියි. උදහසේ ව්‍යාසර කරන කොන්නියු දිරව් විශේෂ 5ක්ද මෙහි ඉහළින් ඔබට දැක බලාගන්නට පුළුවන්. ඔබට දකුණු පසින් ජයන්ට් වෝටර්ලිලි නැමැති හත කටු සහිත යෝධ නෙළුම් විශේෂයද ඔබව පුදුම කරනු විසැන. මෙම නෙළුම් විශේෂය දකුණු ඉන්දියාවටම ආවී බාබු වසු විශේෂ ගීත ඔබට නරඹන්න පුළුවන්. සෆාරියේ ගමනාන්තයටයි. මෙතෙක් වේලා අප සමගින් විවිධ ගංගා තරණය කළ ඔබ සැමට අපගේ යාළුවස්තු. කොහොමද ඔයාලට දැනෙන්නේ? අපි බෝට් රයිඩ් එක ගියා. ඒක මාරු. දැන් අපි යන්න හදන්නේ බර්ඩ් පාක් එකට. දරුවට දැන් මොකද කියන්නේ හිතෙන්නේ අපේ අර සෆාරි එක ගැන? කියන්න ගොඩාක් දේවල් තියෙනවා. බඩගිනි වැඩි නිසා මට කියන්න ටිකක් අමාරුයි. හරිම ෂෝක් ඇත්තරම නියමයි. ලස්සනයි ඉතින්. අද අර මෙයා හිටියේ නෑ නේද? අද අර පයින් එක්කෙනා හිටියේ නෑ. කවුද යාළ ආදිවාසියා නේද? එනම් නෑ රතු මොකක්ද කියන්නේ නේ? ඒක නෑනේ. දන්නේ නැහැ යාදී හිටියේ නැහැ. අපි හිතනවා හැබැයි අපි ඇනිවර්සරි එක දවසේ හොඳට එන්ජොයි කරා කියලා අපි හිතනවා. දැන් තියෙන්නේ බර්ඩ් පාක් එක බලන්න. ආවට බෑක් කැම් එක දාලා වෙන්නද නේ එහෙම කරන්නේ? මෙහෙම යන්නේ නේද? පෙනේ ඉතින් පේන එක නෑනේ. මොනදා? ඊට පස්සේ අපි ආවේ බර්ඩ් පාක් එකට. ලස්සන කියලා. ගේම දිල්ලන්නේ ගේම නම් ගෙන්න එපා. අපි එක මං ආවේ ලෝකේ ඉන්න දැවැන්තම පක්ෂියා බලන්න. අපේ ගෙදර දැවැන්තම පක්ෂියා තමයි මේ ඉන්නේ. පියවා දැන් අපි යන ගමන් පෙන්ලා ගිය ලොකේෂන් එකකින් ෆොටෝස් ගත්තා. අපි ඒකත් අප්ලෝඩ් කරන්න. දැන් මේ තියෙන්නේ ඇතුළේ බින්ගිය ඇතුළේ තමයි යන්න හදන්නේ. අපි දැන් යන්න හදන්නේ බින්ගිය ඇතුළේ. ඒක ලස්සනයි. ඒක ඇතුළේ මාළුම තමයි ඉන්නේ. ඔයා බත් කෑවද? ඕ මොකද කරන්නේ? ඈ බත් කෑවද? ලස්සනට වෙන්න නෑ ඉන්න ලස්සන වෙන්නවා අනේ කෝ බලන්න ආයි පාරක් කරන්න බලන්න. කෝ අනේ දැන් ඇති කෙල්ලේ කියනවා ඇති. බත් කෑවද? හොඳයි කොහමද යාට? යන්න. බයි. බයි. අපි යනවා. ඔයා කතා කරන්නේ නැහනේ. හාලු. ඉතින් නේද තේරෙනවද අප්පා? අපි යනවා. අපි යන්නද? ඔන්න එහෙනම් අද අපි අපේ ඇනිවර්සරි එක මෙහෙම තමයි සෙලිබ්‍රේට් කරේ. ඉතින් අපි යන ගමන් කොහෙන් හරි කන්නත් ඕනි. පුළුවන්ද? දෙනවා යන්න. ආ ඒක chance එකක් හම්බ වෙනවා අපිට කුරුල්ලන්ට කෑම දාන්න. කෑම දාන්න. බලමු අපිට පුළුවන් වේද කියලා. අපි කුරුල්ලන්ට කෑම දාන්න යන්නේ. කෑම දාන්න යන්න කලින් බෑග් ටික මෙතනින් තියලා
දැන් අපි පොලිමේ ඉන්නවා. අපි හිතුවේ නෑ chance එකක් හම්බෙයි කියලා. අපිට chance එකක් හම්බුණා. සද්ද බලන්න ගියාලා. අපි දෙන්නගේ වහලා. Ini karam bukan nih Pak. Malut kau. Apa gaman apa yang kita? මගේ පිටිපස්සේ එක්කෙනෙක් ඉන්නවා මේ මාළේ කනවා. ඔය මාළේද කන්න ඕනේ නේ අපි කන්න ආවා. දැන් වෙලාව 3:22යි. 3:22යි. දැන් තමයි දවල්ට කන්නේ. පීන කාලේ ඉවර වෙලා ආයේ ගෙදර තමයි යන්න දෙන්නේ. ගෙදර ගිහිල්ලා නම් පරිවිඩයක් දෙන්න යදගා. ඉතින් ගයිස් ඊට පස්සේ අපි කාලා ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඇනිවර්සරි දවසේ ගෙව්වේ. ඉතින් එහෙනම් ඔයාලත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා. එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න. thank you so much අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. එහෙනම් ගිහින් එන්න. ටටා බයි.